ඔයා ගැන රහස් ආතරයක් හිතේ තියාගෙන කවුරු ඉන්නව ඇත්ද? ඒ වගේ මෙයා කොයි වගේ කෙනෙක්ද? ඉතින් ඔන්න විනාඩියක් අපි ඔය ප්‍රශ්නෙට ඔයාට උත්තරයක් දෙන්නයි යන්නේ. නිකන් උත්තරයක් නෙවෙයි. අපි යාගේ නමේ මුල අකුරුත් ගෙස් කරලා කියනවා. ඒ කොහොමද දන්නවද? අපි මේක හොයාගන්නේ ඔයාගේම උත්තර වලින්. අපි අහනවා ඔයාගෙන් සරල ප්‍රශ්න 10ක්. උත්තරත් එක්කම ඔයාට කරන්න තියෙන ඔයාගේ හිතට හැඟෙන දැනෙන උත්තරයක් ඒ අතරින් හොයාගන්න එක. ඒකට ඔයාට ලැබෙනවා තප්පර 10ක්. ඒ උත්තර වලට අපි ලකුණු දෙනවා. අනේ ලකුණු සේරම ටික එකතු කරගන්න ඕනේ. අවසානයේ ඔයාට ලැබෙන මේ ලකුණු ගානට අනුව අපි කියනවා ඔයාගෙන හිතේ හැංගිච්ච ආදරයක් තියාගෙන ඉන්නේ වාසනාවන්තයා. නැත්නම් වාසනාවන්තිය කවුද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු ප්‍රශ්න වලට. ඔව් ප්‍රශ්න අංක 1. ඔයා ළඟින් ඉඳිද්දි නැත්නම් ඔයාව ආශ්‍රය කරද්දි ඔයාව දකිද්දි අනිත් අය ඔයාත් එක්ක ෆ්ලර්ට් කරනවද? ඒ කිව්වේ අපේ භාෂාවෙන් සරලවම ඔයාට ලයින් දානවද කියලා හිතලා තියෙනවද? A කෙනෙක් නම් මතක් වෙනවා ඒ වගේ. B ඔව් සමහරු ඒ වගේ. C ඔව් හැම වෙලේම. D නෑ එහෙම නෑ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 2. ඔයා ගොඩක් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නවද? නැත්නම් කලින් නිදා ගන්නවද? A රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නවා. B කලින් නිදා ගන්නවා. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 3. ඔයාගේ ගෙදර ඔයා ආසම තැන මොකක්ද? A සාලෙට නැත්නම් විසිත්ත කාමරයට. B බාත්රූම් එකට. C මගේ කාමරයට. D කුස්සියට. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 4. ඔයාගේ යාළුවෝ සෙට් එකක් ගත්තොත් ඒ අතරින් ඔයා කවුද? A ආතල් කෙනා. B ලැජ්ජාශීලී කෙනා. C දඟකාර කෙනා. D කූල් කෙනා. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 5. ගොඩක් මිනිස්සු ඉන්න තැනක ඔයාට ඔයා වගේ හැසිරෙන්න පුළුවන්ද? ඔයාට ඔයාම වෙන්න පුළුවන්ද? A ඔව් ගොඩක් වෙලාවට පුළුවන්. B මට බෑ. C ඉන්න තැන අනුව තමයි. D අප ඕක මොකක්ද? අනිවාර්යෙන්ම පුළුවන්. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 6. ඔයා වැඩියෙන්ම කැමති ඔන්ලයින් ජීවිතයටද ඇත්ත ජීවිතයටද? A ඇත්ත ජීවිතයට. B ඔන්ලයින් ජීවිතයට. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 7. ඔයා අඳින ඇඳුම් ඔයා පාට කලපලද අඳින්නේ? A ඔව්. B නෑ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 8. ඔයා කොහේ හරි ගියාම ඔයාට හිතලා තියෙනවද අනිත් අය ඔයා දිහා බලන් ඉන්නවා කියලා? A සමහර වෙලාවට හිතලා තියෙනවා. B ගොඩක් වෙලාවට හිතනවා. C කලාතුරකින් වගේ. D කවදාවත් එහෙම හිතිල්ලා නැහැ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 9. ඔයා තීරණයක් ගන්න කලින් අනිත් අයගේ උපදෙස් ගන්නවද? A නෑ. B ඔව්. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා.
ඔයා තෝරගත්තේ B නම් ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 10. මිනිස්සු ඔයා නැති තැන ඔයා ගැන කතා කරනවා ඇද්ද? A මං හිතන්නේ ඔව්. මං ඒකට කැමති නෑ. B සමහර වෙලාවට. C මම හිතන්නේ නෑ. D ගොඩක් වෙලාවට. හැබැයි මට ගාණක් නෑ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. දැන් එහෙනම් ඔයාගේ ලකුණු ටික එකතු කරගන්නකෝ. ඔයාට ඒකට පුංචි වෙලාවක් ඕන නම් ටිකකට වීඩියෝ එක නතර කරන්න. ඒත් එකම පුංචි ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි ඔයා ගත්තු ලකුණු ප්‍රමාණය යටින් කමෙන්ට් එකක් විදියට දාගෙන යමු. එතකොට අපිට පුළුවන් එකම ලකුණු මට්ටම් ගත්ත අය එක්ක කණ්ඩායම් වෙන්න. ඇයි එතකොට ඔයාගේ කෙල්ලට කොල්ලට නැත්නම් හොඳම යාළුවටත් යවලා බලන්න එයාගේ උත්තරේ මොකක් වේවිද කියලා. ඇති කතා. අපි යම් ප්‍රතිඵල බලන්න. ඔයාට ලකුණු 10ත් 20ත් අතර ලැබුණා නම් පේන විදියට ඔයා හරිම සංවේදී කෙනෙක්. ඒ වගේමයි ඔයාට තියෙන හරිම ආදරවන්ත හදවතක්. ඒ නිසාම ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයාට ගොඩක් ආදරය කරන, ගරු කරන කෙනෙක්ව. ඉතින් ඔයා ගැන හිතේ තියන් ඉන්න එයා ගැන කතා කරොත් එයා ඔයාට ගොඩක් ආකර්ෂණය වෙලා ඉන්නේ. හැබැයි ඒ ගැන ඔයාට කියන්න ගොඩක් බයෙන් ඉන්නේ. එයා අවංකයි, ඉවසිලිවන්තයි. පේන විදියට නම් එයා ඔයාට මාරම ගොඩක් ආදරේ. ඉතින් එයාගේ නම බොහෝ දුරට පටන් ගන්නේ B E F K W නැත්නම් ඉසට් කියන අකුරු වලින්. හිතලා බලන්න මේ ගතිගුණක් තියෙන මේ මුලකුරු වලින් පටන් ගන්න කවුරු හරි මේ කෙනෙක් ඔයාගේ මතකෙට එනවද කියලා. එහෙම කෙනෙක් ඉන්නෝ නම් ඔන්න ඒ අකුර යටින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාට ලකුණු 21ත් ලකුණු 31ත් අතර ලැබුණා නම් වෙන විදියට ඔයා හරිම ආදරණීයයි. ඒ වුණාට ඔයාට ආදරේ විතරක්ම මදි. ඔයාට ඔයාගේ ආදරවන්තයා ඔයාගේ හොඳම යාළුවෙක් වෙන්න ඕනේ. එයා ඔයාගේ පිස්සු වැඩවලට ඕන වෙලාවක උදව් කරන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඔයා ගැන හිතේ තියන් ඉන්න එයා ගැන කතා කරොත් එයා හරිම සමාජශීලී. එයාට ඕනේ ඔයාගේ ළඟින් ඉඳන් ඔයාගේ හයියක් වෙන්න. එයා ආදරයක් හොයන්නේ මුළු ජීවිත කාලෙටම. එයා හැම වෙලෙම ඕනම අභියෝගයකට ලෑස්ති කෙනෙක්. ඉතින් එයාගේ නම බොහෝ දුරට පටන් ගන්නේ C J O P Q S නැත්නම් Y කියන අකුරු වලින්. හිතලා බලන්න මේ ගතිගුණ තියෙන මේ මුලකුරු වලින් පටන් ගන්න කවුරුම හරි කෙනෙක් ඔයාගේ මතකට එනවද? එහෙම එනවා නම් අනේ මුල අකුර යටින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාට ලකුණු 32ත් 42ත් අතර තියෙනවා නම් පේන විදියට ඔයා හරිම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. පේන විදියට ඔයා හරිම නිදහසේ ඉන්න කැමති වගේම හැම දෙයකම විවෘත ආකල්පයක් තියෙන කෙනෙක්. ඔයා ඔයාගේ ආදරේ කියන්න ආදරේ පෙන්වන්න බය කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඔයා ඔයාට ලැබෙන හැම අවස්ථාවකම පාවිච්චි කරන කෙනෙක්. ඔයා ඕන දෙයක් ගැන හරිම ආසාවෙන් හරිම කුතුහලයෙන් බලන කෙනෙක්. ඉතින් ඔයා ගැන හිතේ තියන් ඉන්න එයා ගැන කතා කරොත් ඔයාගේ මේ ගතිගුණ වලට එයා පිස්සු වැටිලා ඉන්නේ. මොකද එයාත් ඒ වගේම කෙනෙක්. ඉතින් එයා ඔයාට එන ඕනම අභියෝගයකදී ඔයා ළඟින් ඉඳන් ඒවට මූණ දෙන්න පුළුවන් જાතියේ හයිය කෙල්ලෙක්. එයාගේ නම බොහෝ දුරට පටන් ගන්නේ D I L T U නැත්නම් V කියන අකුරු වලින්. හිතලා බලන්න මේ ගතිගුණ තියෙන මේ මුලකුරු වලින් පටන් ගන්න කවුරුම හරි කෙනෙක් ඔයාගේ මතකයට එනවාද කියලා. එහෙම එනවා නම් අනිවාර්යෙන් මේ මුලකුර යටින් කමෙන්ට් කරගෙන යමු. ඔයාට ලකුණු 42ට වඩා ලැබුණා නම් ඔයා හැම වෙලෙම උද්‍යෝගිමත් විදියට ඉන්න කෙනෙක්. ඔයා ඕන කෙනෙක්ට කියන්න තියෙන දේ මූණටම කියනවා. ඒ වගේම ඔයා ත්‍රාසජනක අත්දැකීම් වලට ගොඩක් ආසයි. ඔයාට ජීවිතේ ආතල් එකක් වෙන්න ඕනේ. ඔයාට හැමදේම පරිපූර්ණව තියෙන්න ඕනේ. පරිපූර්ණව වෙන්න ඕනේ. ඉතින් ඔයාට ඔයාගේ අනාගත සහකරු ගැනත් ලොකු බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඔයා ගැන හිතේ තියන් ඉන්න එයා ගැන කතා කරොත් එයා ගොඩක් බුද්ධිමත් වගේම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඔයාගේ ඔය කාටත් ආස හිතෙන මුරණ්ඩු. හැබැයි මාර පර්ෆෙක්ට් පෞරුෂත්වයේ නිසාම එයා ඔයා ගැන ගොඩක් ආඩම්බරයෙන් ඉන්නේ. ඒ වගේම ගොඩක් ආදරෙන් ඉන්නේ. ඉතින් එයා ගැනම බොහෝ දුරට පටන් ගන්නේ A G H M N R නැත්නම් X කියන අකුරු වලින්. හිතලා බලන්න මේ ගතිගුණ තියෙන මේ මුලකුරු වලින් පටන් ගන්න කවුරුම හරි කෙනෙක් වගේ මතකයට එනවද කියලා. එහෙම මතකයට එනවා නම් අන්න ඒ කෙනාගේ මුලකුරු යටින් කමෙන්ට් කරගෙන යමු. ඉතින් ඔයා මේ ප්‍රතිඵල ගැන මොකද හිතන්නේ? ඔයා ගැන කිව්ව දේවල් හරි කියද? මතක තියාගන්න. මේක ටෙස්ට් එකක් විතරයි. කෙනෙක්ට කැමති නම් මන්නම් කියන්නේ ගිහින් කෙලින්ම එයාට කියන්න. එයා කැමති වුණත් නැත. එක්ක ඔයා කැමති වෙයි නැත්නම් නෑ. මොකද ඔයා එහෙම කරේ නැතොත් සමහර විට දවසක ඔයා ඒ ගැන පසුතැවෙවි. hina වෙලා ඉන්න හැමදේම හොඳින් සිද්ධ වෙයි. ඉතින් ඔයාලට ආදරෙයි.